මම මේ වියගහ ගැන පොඩි විස්තරයක් කරන්නේ මේක පරම්පරාවෙන් එන වියගහක්. මේක විශේෂ හේතුවක් තියෙනවා. පුරාණේ කියමනක් තියෙනවා විය කනපස් බෑවා වියසුදුරින් එළිය බලනවා කියලා කතාවක් තියෙනවා. ඒකේ හේතුව තමයි මේක ගොවියා කුඹුරේ හානකොට මේ ගොවියාගේ වියගහ කැඩෙනවා. මේක කැඩුණාට පස්සේ මේක දානවා ගොවියා අරන් ගිහිල්ලා වනාත. වනාතට දාපුවාම මේ කෑලි දෙක කවදාද ලොකු වර්ෂාවක් ආවම ඊපස්සකට මේක කෑලි දෙක වැටෙනවා ඇලකට. ඇලකට වුණාට පස්සේ ඇලෙන් ගහගෙන යනවා ගඟකට. ගඟට ගියන් පස්සේ ගඟෙන් මුහුදට යනවා. මුහුදට ගියාම මේ කෑලි දෙක එකට වෙලා කලින් තිබ්බ තත්ත්වයට වාගේ විගහ හැදුනාට පස්සේ ඒකෙන් එළිය බලන කනකස්තාවේ එළිය බසන සමාන කියන්නේ මේක දුර්ලභ ගමේ දෙයක් නිසා තමයි වංගුල්ලා දෙන්නේ. නැතිනම් බොහොම අමාරුයි හොයාගන්න. ඒක මේවා මේ ගත්තන් වල නෑ හොයාගන්න. පරම්පරා ගෙවල් වල තමයි තියෙන්නේ. මේවට ඉතින් විගහය තියෙනවා සංරක්ෂණය කරලා තියෙනවා නම් තාම වටිනා පාසල් ළමයින්ට පෙන්නන්න. මුදු දැකපු නැති දේවල් ඒ වගේ විගහක් දක්වන්න නැතුව ඇති. මේකට කියන්නේ අමුතු ගාන. හරක් ඇඳලා නඟුලට දාන්නේ මෙන්න මේක. මේක දාලා තමයි හරක් දෙන්න දෙපැත්තෙන් ඇදගෙන යනවා. ගොවියා නඟුල අල්ලගෙන පිටිපස්සෙන් හරක් ටික පාලනය කරනවා. මේක තමයි මේකේ වැදගත්කම. මේ වියගහක් හොයාගන්න හරි අමාරුයි. මේ පුරාණේ අතීත ගෙවල් වල තමයි තියෙන්නේ. ඒ නිසා මේ